අයිබුවන්ඩ ජනහිතගේ බිරිදු සුරල් අයිබුවන්ඩ සුපෙකුතුනී අයිවන්ඩ සුපෙන්වතුනී මේ එක එක තෙල් වර්ග තියෙනවා. හන්දිපත් අමාරුවට ගාන තෙල් තියෙනවා, කොන්දේ අමාරුවට ගාන තියෙනවා, ඔලුවට ගාන තෙල් තියෙනවා, කුණ්ඩේ යනවට දාන තෙල් තියෙනවා. එක එක වර්ගයේ තෙල් ಜಾති තියෙනවා. හැබැයි සුපෙන්වතුනි මේ වාහන වලට ගහන තෙල් ඒ වාගේ නෙවෙයි. බාල වුණොත් මග හිට්ටා. ඕන්නේ තෙල් ගැන තමයි අද කියන්නේ. අහන්නකෝ. බාල තෙල් ගෙනාපු අයට ලැබුණා අප ලක්ෂ වලින් දෙදෙනාටම ශරීර අප උනා ලක්ෂ 10 බැගින් වැඩ බලන මැනේජර්ලා දෙදෙනාගෙන් කෙනෙක් වෙමින් අනෙක් කෙනා හිටියේ ලේකම් ධූරය දරාගමින් අනෙක් කෙනා හිටියේ ලේකම් ධූරය දරාගමින් දැන දැන අපහට පාඩුව සිදුවෙන බව තෙල් ගත්තම ඒත් මොකට ගත්තාදෝ සැකයකි මේ තෙල් ඔක්කොම රස්සාවත් නැතිව ගින් දැන් ගැලවෙන්නේ පට්ටම ටයිටස් ලොක් කට අන්තිම ඉතිරිව ඇත්තේ බස්තම ටයිටස් ලොක් කට අන්තිම ඉතිරිව ඇත්තේ බස්තම අයුතු ලෙසට බලතල මත තමන් සිතූ දේ කරලා බාලතෙලෙන් මහජනයාගේ පර්ස් එකට මුං විදලා මතකද වාහන තිබ්බා අදර මගදි ඇන හිටලා ඒක නිසා දෙදෙනාටම මේ ලෙස දැන් නඩු වැටිලා ඒක නිසා දෙදෙනාටම මේ ලෙස දැන් නඩු වැටිලා තෙල් ගෙනල්ල ගාපු බයික් අතර මග හිටුවා නැගලා යන වාට වඩා තල්ලු කරන් යනු දුටුවා වැලන්ටයින් අපේ මහතත් වාහන තැන තැන කෙටුවා අනේ අපේ ඒ මහතට වන්දියකුත් දෙනු ලැබුවා අනේ අපේ ඒ මහතට වන්දියකුත් දෙනු ලැබුවා කාලා තෙලද කියලා මුන්ට සමහරු හොඳටම බැන්නා ඇමති මැතිවරුන් වට වීගෙන ආපු අයටම ඇන්නා කාගෙත් කිල්ලෝටේ ඇති උණු බව සැමටම පෙන්නා දෙවෙනි පාරටත් බාලම තෙල් ගෙනල්ලා විකුණන්නා දෙවෙනි පාරටත් බාලම තෙල් ගෙනල්ලා විකුණන්නා සල්ලි වලින් බාල තෙලට පාඩු උනා ලක්ෂ ගණන් එදා නගපු එළවලු මිල ඉහළ ගිහින් අදත් ගණන් බස් රථ ටික මග හිටියම ජහමනයා පයින් ගමන් තෙල්වල මැති ඇමතිලා ටික නිදාගෙනද හිටියේ බං තෙල්වල මැති ඇමතිලා ටික නිදාගෙනද හිටියේ බං ත්‍රිවිල් එක මග හිටියා දැන් මොකද්ද මං කරන්නේ හයර් එකට ආව කෙනා කරේ තියාගෙනද යන්නේ ඡන්ද කාලේ මතක් වෙනවා මෙම්බර් අපේ කරේ යන්නේ දිනලා එයා ප්‍රාඩෝ වල අපි හරකට ඇඳලා ඉන්නේ දිනලා එයා ප්‍රාඩෝ වල අපි හරකට ඇඳලා ඉන්නේ ඉස්කෝලේක නොගිය ලොක්කෝ බාලම තෙල් ගෙනවිල්ලා පාසල්ලම ඉන්ගෙන යන වාහන ටික මග හිටලා ඔෆිස් එකට යන අයගේ වාහන තන තන කැඩිලා ඉස්කෝලේ ඔෆිසියයි සේරම පාරට වැටිලා ඉස්කෝලේ ඔෆිසියයි සේරම පාරට වැටිලා ලොකු ලොක්කන්ගේ වාහන නතර උනා හැමතිස්සේ ඒකින්ද වන්දි දෙන්න පටන් ගත්තා ඔය අස්සේ ලොකු ලොක්කෝ වන්දි අරන් වාහන හැදුවට පස්සේ වන්දි ඉල්ලු ජාමනය ගෙලිය කියවිලි කුණු අස්සේ වන්දි ඉල්ලු ජාමනය ගෙලිය කියවිලි කුණු අස්සේ
ලේකම් හට ඇප ලැබුණම ඉන්නේ ඔය දැන් කරබා ජඩ වැඩ කරන සමහරු තවමත් ඇත තෙපර බබා අපේ අසරණ මහජනයා නිතරම ඉන්නේ පසුබා මොකුත් කියන්නට හොඳ නෑ ඇමතිතුමා තොත්ත බබා මොකුත් කියන්නට හොඳ නෑ ඇමතිතුමා තොත්ත බබා අපේ අසරණ ජාමනයා නිතරම ඉන්නේ පසුබා මොකුත් කියන්නට හොඳ නෑ ඇමතිතුමා තොත්ත බබා මොකුත් කියන්නට හොඳ නෑ ඇමතිතුමා තොත්ත බබා ඕම් බලන්න සුපින්වතුනි තෙල් ගෙනල්ලා ඇති වෙච්ච ප්‍රශ්නේ ලොකු මිනිහට ඒකෙන් උත්සාහන ලැබුණා පොඩි මිනිහට හුලා